ඔයා ආදරෙන් ආසාවෙන් ළඟින් තියන් ඉන්න හීන හැබෑ කරගන්න පුළුවන් මැජික් එකක් කියන්නද? අද අපි කතා කරමු විෂන් බෝඩ්ස් ගැන. අපි මේ වීඩියෝ එකේදී කතා කරනවා විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද? විෂන් බෝඩ් එකක් වැදගත් වෙන්නේ කොහොමද? සහ කාටද? විෂන් බෝඩ් එකක් වැඩ කරන්නේ කොහොමද? ඒ කියන්නේ මේ මැජික් එක අපේ මොළෙත් එක්ක වැඩ කරන නියුරෝ සයන්ස් සිස්ටම් එක මොකක්ද? විෂන් බෝඩ් එකක් හදන්නේ කොහොමද? සහ අවසාන වශයෙන් විෂන් බෝඩ් එකක් හදද්දි කරන්න ඕනේ do's and don'ts මොනවාද? මං හිතනවා මේ වෙද්දි හුඟ දෙනෙක් මේ විෂන් බෝඩ් කියන concept එක ගැන අහලා ඇති, එහා සම්බන්ධ වීඩියෝස් බලලා ඇති. එහෙම නැත්නම් ඔයා already විෂන් බෝඩ් එකක් maintain කරන කෙනෙක් වෙන්නත් පුළුවන්. හැබැයි මේ concept එකට අලුත් කෙනෙක්ට idea එකක් ගන්න මම සරලවම මෙහෙම පටන් ගන්නම්. විෂන් බෝඩ් එකක් කියන්නේ මොකක්ද? සරලවම විෂන් බෝඩ් එකක් කියලා කියන්නේ අපේ හීන බලාපොරොත්තු ටාගට්ස් එහෙම නැත්නම් අපේ ගෝල්ස් අපි කරන්න ආස දේවල් නැත්නම් අපිට අනාගතේ වෙන්න ආසාවෙන් ඉන්න කෙනා නිරූපණය වෙන එහෙම නැත්නම් විෂුවලයිස් කරන විදිහේ ඉමේජස් සෙන්ටෙන්සස් ඇෆර්මේෂන්ස් එකතු කරලා හදපු කොලාජ් එකක්. මේක අපිට ඩිජිටල් ෆෝමැට් එකකින් එහෙම නැත්නම් ෆිසිකල් එහෙම නැත්නම් හાર્ඩ් ෆෝමැට් එකකින් මේන්ටේන් කරන්න පුළුවන්. වැදගත් වෙන්නේ ඒක ලස්සනට හදලා පරිස්සමට අරන් තියන්නේ නැතුව හැමදාම පේන තැනක එල්ලන එක. මොකද හැමදාම බැලුවොත් තමයි විෂන් බෝඩ් එකක මැජික් එක වැඩ කරන්න පටන් ගන්නෙ. විෂන් බෝඩ් එකක් වැදගත් වෙන්නේ ඇයි? විෂන් බෝඩ් එකකට පුළුවන් ඔයා හැබෑවට ජීවත් වෙන්නත් කලින් ඔයා හීන මවන ඒ අනාගතය ඔයාගේ බ්‍රේන් එකට පෙන්වන්න. ඒ හීන මවන අනාගතය රියලිස්ටික් and normalize කරන්න. විෂන් බෝඩ් එකක් හරියට කොම්පස් එකක් වගේ. ඒක ඔයාට ඩිරෙක්ෂන් එක දෙනවා ඔයා කොහෙටද යන්න ඕනේ කියලා. ඔයාගේ බ්‍රේන් එකට ටාගට් එකක් ඕනේ. ක්ලියර් පික්චර් එකක් එහෙම නැත්නම් ක්ලැරිටි එකක් නැත්නම් අපේ බ්‍රේන් එක පුරුදු වෙලා ඉන්නේ අර ඕල්ඩ් හැබිට්ස් සහ ෆියර්ස් වලට යන්න. එතකොට බ්‍රේන් එක ඔටෝ පයිලට් මෝඩ් එකට වැටෙනවා. ඩිරෙක්ෂන් එකක් හැමතිස්සෙම confusions, anxiety සහ overthinking නැති කරනවා. ඒ වගේම ඔයා ජීවිතේ අමාරුවෙන්ම ගත කරන. එහෙම නැත්නම් අපි කියනවා ජීවිතේ noisy days වලත් එහෙම නැත්නම් distractions වැඩිම දවස් වලත් ඔයාගේ life එක ආපහු track එකට දාන්න ඔයාට ඔයාගේ vision board එක දිහා දැක්කම පුළුවන්. Who needs a vision board? කාටද vision board එකක් ඕනේ? ඔයා already ඔයාගේ ටාගට්ස් නැත්නම් ඔයාගේ හීන වෙනුවෙන් daily, weekly, monthly ඒ කියන්නේ consistency මහන්සි වෙන කෙනෙක් නම් ඔයා self motivated මිනිස්සෙක් නම් ඔයා already ඔයාගේ track එකේ නම් ඉන්නේ. ඔයාගේ goals වෙනුවෙන් ඔයා වැඩ කරලා ඒව හරියටම achieve කරගන්නව නම් you are doing good. ඔයාගේ vision board එකෙන් ඔයාට ලොකු magic එකක් කරන්න බැරි වෙයි. හැබැයි ඔයා ඉන්නේ ගොඩක් ඩිස්ට්‍රැක්ට් වෙලා නම් ඔයා ස්ටාර්ට් කරන වැඩක් ටික දවසක් යද්දි ඔයාගේ මොටිවේෂන් බහිනවා නම් එහෙම නැත්නම් ඔයාට හීන ගොඩක් තියෙනවා ඔයාට පටන් ගන්නෙ කොහෙද ප්‍රයොරිටයිස් කරන්න ඕනේ මොකක්ද ඔයා යන්නේ කොහෙද කියලා ලොකු අයිඩියා එකක් නැත්තම් ජනවාරි 1 වෙනිදා පටන් ගන්න වැඩ ටික පෙබරවාරි 1 වෙනිදා වෙනකොට ඔයාට අමතක වෙනවා නම් ඔයාට විෂන් බෝඩ් එකකින් ලොකු වෙනසක් දකින්න පුළුවන් වෙයි. හරි. අපි දැන් කතා කරමු මේ විෂන් බෝඩ් එකක් මැජික් එකක් වෙන බලපාන නියුරෝ සයන්ස් එක මොකක්ද කියලා. එහෙම නැත්නම් විෂන් බෝඩ් සහ මොළය අතර තියෙන සම්බන්ධය මොකක්ද කියලා. ඔයා දන්නවද? අපේ මොළයට ටෙක්ස්ට් එකක් ප්‍රොසෙස් කරනවට වඩා 60,000 times ඒ කියන්නේ 60,000ක් වරක් වේගයෙන් විෂුවල් ඉන්ෆර්මේෂන් එකක් ප්‍රොසෙස් කරන්න පුළුවන්. එතකොට ඔයා එකම විෂුවල් ඉන්ෆර්මේෂන් එක ඉමේජ් එක නිතර දකිද්දී ඔයාගේ බ්‍රේන් එක ඒක ඉම්පෝටන්ට් විදියට කන්සිඩර් කරන්න පටන් ගන්නවා. මොකක්ද මේ ඉම්පෝටන්ට්? මෙන්න මේ ඉම්පෝටන්ට් විදියට කන්සිඩර් කරන්න වැදගත් වෙන අපේ මොළයේ තියෙන ෆන්ක්ෂන් එක එහෙම නැත්නම් සිස්ටම් එකට අපි කියනවා රෙක්ටිකියුලර් ඇක්ටිවේටිං සිස්ටම් RAS. මොකක්ද RAS කියලා කියන්නේ? RAS කියලා කියන්නේ අපේ බ්‍රේන් එකේ තියෙන බ්‍රේන් ස්ටෙම්ස් වල තියෙන නියුරෝන්ස් එහෙම නැත්නම් බ්‍රේන් සෙල්ස් වල නෙට්වර්ක් එකක්.
මේක වැදගත් වෙන්නේ මේක වැඩ කරන්නේ කොහොමද? මේ RAS එකට පුළුවන් අපේ සෙන්සරි ඉන්ෆර්මේෂන්, ඒ කියන්නේ අපේ ඇඟේ තියෙන සංවේදී ඉන්ද්‍රයන් වලින් අපිට ලැබෙන ඉන්කමින්ග්ස් ප්‍රොසෙස් කරලා අපිට ඉම්පෝර්ටන්ට් වැදගත් වෙන දේවල් විතරක් අපිට ලබා දෙන්න ෆෝකස් කරන්න. අපි නොදැනුවත්වම, ඒ කියන්නේ අන්කොන්ෂියස්ලිම මේ RAS එක ෆිල්ටර් කරලා අපිට වැදගත් වෙන ඉන්ෆර්මේෂන් විතරක් අපිට දෙනවා. ඒක ඩිසයිඩ් කරනවා අපි ෆෝකස් කරන්න ඕනේ මොනවාද, ඉග්නෝර් කරන්න ඕනේ මොනවාද කියලා. මට ඇහුණ එක තැනක ඩොක්ටර් කෙනෙක් කියනවා එක වෙලාවකදී අපේ මොළයට බිට්ස් 50 මිලියන්ස් ඉන්කමින්ග්ස් එනවා. හැබැයි අපි ඒකෙන් කන්සිඩර් කරන්නේ 50 බිට්ස් විතරයි කියලා. ඒ වෙලේ ඇත්තටම මමත් පුදුම වුණා. 50 මිලියන්ස් වලින් 50 ෆිල්ටර් කරනවා කියලා කියන්නේ කොච්චර ලොකු ප්‍රොසෙස් එකක්ද කියලා. බට් අපි හිතද්දි it could be true, right? හරි. දැන් මේ RAS එකයි අපේ විශ්වින් බෝඩ් එක අතර තියෙන සම්බන්ධය මොකක්ද? මං කලින් කිව්වා වගේ මේ විෂුවල් ඉමේජ් එක එහෙම නැත්නම් විෂන් බෝඩ් එක ඔයාට නිතර පෙනෙද්දී, ඒකේ තියෙන දේවල් නිතර පෙනෙද්දී ඔයාගේ බ්‍රේන් එක කන්සිඩර් කරන්න පටන් ගන්නවා ඒක ඉම්පෝර්ටන්ට් කියලා. සහ ඒක ෆැමිලියර් වෙන්න පටන් ගන්නවා. ෆැමිලියර් equal always safe to the brain. ඉතින් ඔයා මේක ඉම්පෝර්ටන්ට් කියලා කන්සිඩර් කරන්න පටන් ගන්නවත් එක්ක ඔයාගේ බ්‍රේන් එක මේ හා සම්බන්ධ opportunities, ideas, people ස්පොට් කරන්න පටන් ගන්නවා සහ ඒක ඔයාගේ ඇක්ෂන් එක අලයින් කරනවා. එතකොට ඔයාගේ බ්‍රේන් එක ඔටෝම ඒ හා සම්බන්ධ දෙයක් දැක්කට පස්සේ hey, this is important. Look at this. එහෙම නැත්නම් මේක දිහා බලන්න කියලා ඔයාට කියනවා. මේ හා සම්බන්ධ ප්‍රසිද්ධ එක්සාම්පල් එකක් තියෙනවා. මේ සුදු කාර් එක්සාම්පල් එක. මේ හිතන්න ඔයාට සුදු පාට කාර් එකක් බයි කරන්න ඕනි කියලා. ඔයා මේක ගැන මැනිෆෙස්ට් කරනවා. ඔයා මේක දකිනවා. ඔයා සුදු පාට කාර් එකක යනවා. ඔයා සුදු පාට කාර් එකක් සල්ලි දීලා ගන්නවා කියලා. all of a sudden out of nowhere ඔයා හැමතැනම සුදු පාට කාර් දකින්න පටන් ගන්නවා. මේක මම පර්සනලි එක්ස්පීරියන්ස් කරා ලාස්ට් මන්ත් එකේ. මට 17 Pro Max එකක් ගන්න ලොකු පිස්සුවක් තිබ්බා. මං හැමදාම වගේ ගිහිල්ලා ඕකේ ප්‍රයිස් එක බලනවා, ඕක සර්ච් කරනවා. like මම ඔය තැඹිලි පාට iPhone එක හැමදාම ගිහලා බලනවා 17 එක. පස්සේ ටික දවසක් යද්දි මටම තේරුණා මිනිස්සු like Instagram එකේ mirror selfie 17 Pro Max. මිනිස්සු අතේ අරගෙන යනවා 17 Pro Max. එතකොට මට හිතුණා මේ මිනිස්සුන්ට සල්ලි තියෙනවනේ 17 Pro Max ගන්න වගේ එකක්. ඒ කියන්නේ මට ඒක හරි ෆ්‍රීක්වන්ට්ලි මට ඒක දකින්න පටන් ගත්තා. සහ ඒ කියන්නේ මට ඒක මන් දන්නේ ඇල්ගොරිතම් එකට වෙච්ච දෙයක්ද එහෙම නැත්නම් ඒක මට ස්පොට් උනාද කියලා. එතකොට මට ඒක ඒ කියන්නේ මට ඒකෙන් ගන්න පුළුවන් ප්‍රයෝජන අරක මේක ඔක්කොම I know it's a silly example but what I'm trying to say is like you know when you want something and when you really look at it you start to see that frequently and that I personally experienced. ඉතින් මේක හරියට අපේ මයින්ඩ් එකයි බ්‍රේන් එකයි අතර තියෙන ඉන්ටර්ප්ලේ එකක් වගේ. තව දෙයක් විෂන් බෝඩ් එකක් හරියට වැඩ කරන්න නම් අපේ ඉමෝෂන්ස් එහෙම නැත්නම් ෆීලිංග්ස් ට්‍රිගර් වෙන්න ඕනේ. ඒ කියන්නේ නිකන් පික්චර් එකක් ගිහිල්ලා ගහගත්තට ඒක මැජික් එක වැඩ කරන්නේ නැහැ. ඔයාට ඒ ඉමේජ් එකත් එක්ක ඉමෝෂනල් එහෙම නැත්නම් ෆීලිං එකක් බිල්ඩ් වෙන්න ඕනේ. කනෙක්ෂන් එකක් හැදෙන්න ඕනේ. ඒ ඉමේජ් එක විෂුවලයිස් කරද්දී මේ ඉන්නේ මම, මේ මගේ අනාගතය කියන ෆීලිං එක ඔයාට එන්න ඕනේ. මොකද ඔයා එකම විෂුවල් එක දිගට විෂුවලයිස් කරද්දී ඔයාගේ බ්‍රේන් එකට විෂුවලයිසේෂන් එක මොකක්ද, රියැලිටි එක මොකක්ද කියලා අයිඩෙන්ටිෆයි කරගන්න බැරි ලෙවල් එකක් එනවා. එතකොට ඔයාට දැනෙන්න පටන් ගන්නවා the way you are becoming you are is really you are. අපි දැන් කතා කරමු identity shifting ගැන. identity shifting මේ මම දැන් කලින් කතා කරපු point එකත් එක්කම යනවා. ඔයාගේ identity එක ඉන්න version එකකින් වෙන version එකකට upgrade කරනවා.
විෂන් බෝඩ් එකක් ස්ලෝලි ඔයා ඒ පාත් එකේ අරගෙන යනවා. මොකද ඔයාගේ ඩෙන්ටිටි එක ශිෆ්ට් වෙද්දී බිහේවියර් එක ඒක ෆලෝ කරනවා. මොකද අපේ බ්‍රේන් එක හැමතිස්සෙම පුරුදු වෙලා ඉන්නේ අපිට ඩෙන්ටිටි එකක් දෙන්න. This is who I am. ඒක චේන්ජ් කරන්න පුළුවන් this is who I want to become level එකට. මෙන්න මේ identity shifting එක අපිට වැදගත් වෙනවා අපි දෙයක් achieve කරන්න යද්දී. හැබැයි මෙහෙමයි මතක තියාගන්න if you don't feel like that is you are, don't pressure yourself to be that person. අපි identity shifting කරන්නේ අපේ අනාගතයේ goals achieve කරගන්න මිසක් අපි ඉන්න චරිතය මාරු කරන්න නෙමෙයි. හරි. දැන් අපි අපේ විෂන් බෝඩ් එක හදමු. මේක හදන්න කලින් කියන්න ඕනේ මේ දේ. මේ වැඩේ කරන්න ඔයාට peaceful එහෙම නැත්නම් නිදහස් සාමකාමී පරිසරයක් සහ මයින්ඩ්සෙට් එකක් ඕනේ. ඒක හින්දා distractions නැති වෙලාවක් හෝ තැනක් තෝරගන්න. සමහර විට උදේ පාන්දර වෙන්න පුළුවන්. සමහරවිට අනිත් හැමෝම නිදාගන්න ගියපු වෙලාවක වෙන්න පුළුවන්. මොකද distractions will always kill your visualizations. අනිත් දේ තමයි මේක ජනවාරි 1 වෙනිදාම පටන් ගන්න ඕනේ, අවුරුද්ද මුල පටන් ගන්න ඕනේ, මාස මුල පටන් ගන්න ඕනේ කියලා දෙයක් නැහැ. ඔයා මේ ප්ලෑන් කරන්නේ ඔයාගේ තව මාස 6ක එහෙම නැත්නම් අවුරුද්දක අවුරුදු 2ක අනාගතය. එතකොට සතියක් විතර අරගෙන ලස්සනට ප්ලෑන් කරලා ලස්සන විෂන් බෝඩ් එකක් හදාගත්තට කමක් නැහැ. හැබැයි perfections ඕනේ නැහැ. Don't take too much time on planning or making it because you always can upgrade your vision board. හරි අපි දැන් යමු steps වලට. Step number 1 planning. මෙන්න මේ කියන categories වලින් ඔයාට පුළුවන් ඔයාගේ ideas, targets, goals, ඔයා වෙන්න කැමති කෙනා, ඔයාට වෙන්න ඕන කෙනා සහ ඔයා කරන්න ආසාවෙන් ඉන්න දේවල් plan කරගන්න, categorize කරගන්න. මොකද life is always a balance. It's not just about the physical outcomes you are getting. It might be sometime about your love life, your health, your career. It might be it might related to your mental health, your beliefs, ideas, මේ දේවල්. එතකොට ඔයාට පුළුවන් මේක categorize කරගන්න සහ ඒක clear image එකක් දෙනවා ඔයාට මේ හා සම්බන්ධව මම මේ දේවල් කරන්න ඕනේ. මගේ career improvement එක වෙනුවෙන් මම මේ දේවල් කරන්න ඕනේ කියලා. අනිත් දේ තමයි මේ when it's come to planning දැන් අපි මේ නැවතිලා හිතද්දි visualize කරද්දි සමහර විට ඔයාගේ මොලේට එන්න පුළුවන් the craziest ideas ever. කමක් නැහැ. ඒක list down කරලා ගන්න. මොකද who knows right මේ ලෝකේ සමහර brands සමහර මිනිස්සු හැදිලා තියෙන්නේ ඒගොල්ලන්ට ආපු එක පුංචි crazy idea එකක් හින්දා. ඒක හින්දා මේ ඔයාගේ vision board එක ඔයාට confidence එකක් තියෙනවා නම් මට මේක කරන්න පුළුවන් කියලා crazy වුණත් කමක් නැහැ. ඔයාගේ idea එක ඔයාගේ vision board එකට දාගන්න. Step number 2 finding images. දැන් අපි මේ images collect කරද්දී නැත්නම් find කරද්දී ඔයාට පුළුවන් Google browse කරලා ගන්න. එහෙම නැත්නම් Pinterest එකෙන් ගන්න. එහෙම නැත්නම් ඔයාට skill එක තියෙනවා Photoshop වලින් edit කරන්න. එහෙම නැත්නම් ChatGPT වගේ AI tool එකකින් ඔයාට photo එක generate කරන්නත් පුළුවන්. ඔයාට ඒ generate කරනවා නම් ඔයා ගිහිල්ලා ChatGPT එක open කරලා ඔයාට කියන්නේ ඔයා explain කරනවා. ඔයාගේ picture එක දාලා මෙන්න මේ picture එකෙන් මේ විදිහට මට මාව දකින්න ඕන ડોක්ටර් කෙනෙක් විදිහට. එතකොට ඒක ඔටෝ ජෙනරේට් කරලා දෙනවා ඔයාගේ මූණත් එක්ක ડોක්ටර් කෙනෙක් විදිහට. ඒ වගේ just giving you example. හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. මේ image එක දැක්කහම ඔයාට අර මං කලින් කිව්වා වගේ feelings trigger වෙන්න ඕනේ. එහෙම නැත්නම් නිකන් picture එකක් ගහලා ඔයාගේ vision board එක නිකන් පුරව ගන්න එපා. කිසිම තේරුමක් නැහැ. අනිත් දේ තමයි මේ පොඩක් realistic images ගන්න. ඒ කියන්නේ අපි හිතමු කාර් එකක් කියලා නිකන් ක්ලිප් ආර්ට් එකකට යනවට වඩා ඒකේ ඇත්තම කාර් එක picture එකක් ගන්න. මම ඔයාලට පොඩි ideas ටිකක් දෙන්නම් ඔයා කොහොමද picture select කරගන්න ඕනේ කියලා. අපි යන්නේ goal වලට නෙමෙයි අපි යන්නේ outcomes වලට. example ඔයාගේ goal එක සල්ලි හම්බ කරන එක නම් සල්ලි ඉතුරු කරන එක නම් ඔයාගේ outcome එක ඔයා define කරගන්න. ඔයාට ඕනේ අවුරුද්දකින් 10 millions.
ඔයාට ඕනේ 1 මිලියන් චෙක් එකක් ඔයාගේ අතට එන්න. ඔයා දැනට බිස්නස්මන් කෙනෙක්. ඔයාගේ නමට 1 මිලියන් චෙක් එකක් ලියපු එකක් හදලා ඉමේජ් එක ගහගන්න. සමහර විට one day you will get 1 million check, right? In near future. ඔයා හිතන්නකෝ ඔයා already exam එකක්, degree එකක්, master එකක් go through කරන කෙනෙක් කියලා. ඔයාට ගන්න ඕනේ result එකේ result sheet එක හදලා ඒක දාගන්න. එහෙම නැත්නම් ඔයා දැනට corporate වැඩ කරන master එකක් PhD එකක් follow කරන කෙනෙක් නම් ඔයාගේ email signature එක update කරගන්න. update කරලා ඒක ගන්න. මේ වගේ අපිට tricks පාවිච්චි කරන්න පුළුවන්. හිතන්නකෝ ඔයාට කාර් එකක් ඕනේ කියලා. ඔයා නිකම්ම කාර් එකේ picture එක ගහනවට වඩා පොඩක් edit කරලා ඔයා කාර් එක නිකන් බයි කරලා අපි අර කාර් එක ඉස්සරහා ගත්තාම කාර් එකක් ගත්තාම අපි ගහන picture එක තියෙන්නේ. අන්න ඒ වගේ එකක් ගන්න. එතකොට ඔයාට ඒ feeling එක එනවා මම කාර් එකක් ගත්තා කියලා. තව example එකක් දෙන්නම්. අපි හිතමුකෝ ඔයාට ඔයාගේ graduation එක කියලා ඔයාට picture එකක් edit කරලා ගන්න පුළුවන් ඔයාගේ graduation එක. හිතන්න ඔයාට මොන හරි රටකට නිකන් ඔයාගේ destination dream destination එකක් තියෙනවා කියලා ඔයාට පුළුවන් ඒ destination එකේ ඔයා දැකපු ලස්සනම picture එක අරගෙන ඔයාගේ vision board එකට දාගන්න. මෙහෙම තමයි අපි pictures හොයන්නේ. මෙතනදී අපිට ගොඩාක් pictures ආවට කමක් නැහැ. ඔයා ඔක්කොම ටික එකතු කරගන්න. මොකද අපි ඊළඟ step එකේදී ඒ pictures filter කරන්නයි යන්නේ. දැන් අපි යන්නේ pictures dump කරන්න. දැන් ඔයා මාර ලොකු collection එකක් හදාගෙන ඉන්නේ. ඔය ඔක්කොම pictures ටික අපිට vision board එකේ ගහන්න බෑ. එක goal එකකින් එක dream එකකින් ඔයාට එකක් maximum දෙකක් pictures තියාගන්න. ඊට වඩා තියාගන්න එපා. එතකොට ඔයාගේ pictures ටික ඔක්කොම open කරලා ඔයාට හිතට දැනෙනම ඔයාගේ අනාගතේ දකින්න ආසම විදිය picture එක හෝ දෙක select කරලා හැම category එකකින්ම නැත්නම් හැම goal එකකින්ම හැම dream එකකින්ම ඒ ටික printable version එකකට ඔයාට document එකකට වගේ ගන්න පුළුවන්. මේකෙදි මම කියනවා ඔයාට පුළුවන් නම් financially ඔයාට පුළුවන්කමක් තියෙනවා නම් හොඳ quality එකකින් print කරන්න. මොකද අපි දකින image එක ලස්සන වෙන තරමට තමයි මේ අපිට මේ visualization එක ලස්සනට කරන්න පුළුවන් වෙන්නේ. හැබැයි ඔයා digital format එකකට vision board එක හදන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවා නම් print කරන්න ඕනේ නැහැ. ඔයාට මේක save කරලා අරගෙන collage එක හදන්න පුළුවන්. හරි. ඊට පස්සේ දැන් අපිට මේක print කරලා ගත්තට පස්සේ හරි එහෙම නැත්නම් මේ pictures ටික select කරලා ගත්තට පස්සේ කරන්න තියෙන ඊළඟ වැඩේ තමයි මේ ටික vision board එකේ place කරන එක. මේකට standard format එකක් නැහැ. ඔයා කැමති විදිහට ඔයාට placement එක කරගන්න පුළුවන්. මම අර කලින් කිව්වා වගේ ඔයා categories වලට බෙදාගත්තොත් එක ලේසි. හැබැයි මේ ඔය Pinterest එකේ Google එකේ තියනවා වගේ නිකන් templates follow කරන්න යන්න එපා. vision board එක personalized and customized වෙන තරමට තමයි ඔයාට ඒක ඔයාගේ විදියට feel වෙන්නේ. ඒකින්ද මම කියනවා ඔයාගේ හිතට දැනෙන freely නිදහසේ දැනෙන විදියකට ඒ ටික place කරගන්න සහ අවශ්‍ය දේවල් ලියා ගන්න. affirmations ලියන්න පුළුවන්. I am the strongest. I am on this weight. I am having a clean diet. Likewise ඔයාට ඔයාගේ අනාගතය දකින්න ඕන විදියට දේවල් පොඩි short sentences එහෙම නැත්නම් affirmations ඔයාට ලියන්න පුළුවන්. මේ විදිහට තමයි අපි placement එක කරගන්නේ. එතකොට ඔයා කැමති විදිහේ arts දාගන්න පුළුවන්, colors use කරන්න පුළුවන්. මේ විදිහට ඔයාගේ vision board එක ලස්සන කරගන්න පුළුවන්. When it come to do's මං හිතන්නේ already මේ ඔක්කොම do's ටික mention කරලා තියෙන්නේ. ඊට අමතරව කියන්න තියෙන දේ තමයි do update your vision board because when you grow your dreams too should too because ඔයාගේ dreams update වෙන්නේ නැත්නම් ඔයා හැමදාම ඉන්න එකම dream set එකේ නම් ඒ කියන්නේ ඔයා grow වෙන්නෙත් නෑ කියන එක. When it come to don'ts, right? First thing තමයි ඔයාගේ vision board එක like overload කරගන්න එපා pictures වලින්. එතකොට ඒක clarity එකක් දෙන්නේ නැහැ. ඒකින්ද තමයි මම මුලින් කිව්වේ එක vision එකකට අදාළව maximum 2 pictures ඇති. ඊටත් වඩා යන්න එපා. හැබැයි ඔයාගේ vision board එක පොඩි නම් එක picture එකකට සීමා වෙන්න.
අනිත් දේ තමයි මේක ඔයාට කැමති මේ සෝස් එකක් යූස් කරලා බේස් එකක් යූස් කරලා කරන්න පුළුවන්. ඔයාට බුක් එකක කරන්න පුළුවන්, A4 sheet එකක කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාට ඊට එහා ගියපු නිකන් බෝඩ් එකක නිකන් ඩිමයි පේජ් එකක ඕන දෙක කරන්න පුළුවන්. ඔයා ඩිජිටල් ෆෝමැට් එකට යනවා නම් ඩිජිටල් ෆෝමැට් එකකින් කරන්නත් පුළුවන්. වැදගත් වෙන්නේ අඩුම තරමේ දවසට දෙපාරක්වත් එහෙම නැත්නම් එකපාරක් විනාඩියක් දෙකක්වත් මේක දිහා බලාගෙන ඔයාගේ ජීවිතේ විෂුවලයිස් කරන්න. දැන් මම නම් දවසේ මම නැගිටලා මගේ කොෆි එක හදාගෙන මං ඇවිල්ලා මගේ ජර්නල් එක ඕපන් කරන්න කලින් මම ෆස්ට් ඩේ තමයි මගේ විෂන්ස් ටික දිහා බලලා මම අද මේ වෙනුවෙන් මොකක්ද කරන්න ඕනේ අද මගේ පාත් එක මොකක්ද කියන අයිඩියා එකට එන එක. එතකොට මට මගේ දවසට මාර ලොකු මොටිවේෂන් එකක් සහ එනර්ජි එකක් හම්බ වෙනවා. ඉතින් අනිත් දේ තමයි ඩෝන්ට්ස් කැටගරි එකෙන් කිව්වහම මේකෙදි මේ අර ස්ටේට්මන්ට්ස් නැත්නම් ෂෝට් සෙන්ටෙන්ස් ලියද්දී අර නෙගටිව් වර්ඩ්ස් යූස් කරන්න එපා. like stress, hate මේ වගේ ඒ කියන්නේ අපි කියන්න try කරන්නේ positive දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අර වගේ words use කරන්න එපා. මොකද ඒ වචන දැක්කත් ඒව අපේ brain එක absorb කරගන්නවා. එතකොට ඔයාට ඒ වෙනුවට positive word එකක් use කරලා ඒ දේ කියන්න පුළුවන්. I'm confident, I am worth, I'm powerful, like that. ඔය දේවල් තමයි විෂන් බෝඩ් එකක් ගැන කතා කරන්න තියෙන්නේ. ඔයිට අමතරව මම ටික තැනකදී දැක්ක ප්‍රශ්නකට උත්තර දෙන්න හිතුවා කමෙන්ට් එකක කෙනෙක් අහලා තිබිච්ච ප්‍රශ්නයක් මේ විෂන් බෝඩ් එක ගෙදර අනිත් අය දැක්කට කමක් නැද්ද කියලා. මෙහෙමයි ගෙදර අය කියලා කියන්නේ ඔයාගේ සමීපතමයනේ. ඉතින් මේ ඔයාගේ ඩ්‍රීම් එක, ඔයාගේ ෆියුචර් එක. එතකොට මේක ප්‍රයිවට්ලි තියෙන තරමට හොඳයි. හැබැයි ඉතින් ඔයාට කන්ට්‍රෝල් කරන්න බැරි ලෙවල් එකක් එනවනේ. හිතන්නකෝ ඔයාගේ බෙඩ්රූම් එක කියලා. ඔයාගේ අම්මා කාමරේට එන්න පුළුවන්, ඔයාගේ සිබ්ලින්ග්ස්ලා කාමරේට එන්න පුළුවන්. ඉතින් ඒගොල්ලෝ ඔයාගේ ප්‍රයිවට් ස්පේස් එක දෙනවා නම් ඒගොල්ලෝ උනත් ඔක ලොකුවට කෑ කරන්න නැති වෙන්න පුළුවන්. ඒක හින්දා එහෙම ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඕක නිකන් ඕවර් ෂෙයා කරන්න යන්න එපා. මොකද until your dreams come true, keep it as a secret. ඉතින් ඔන්න ඔය ටික තමයි අපිට කවර් කරන්න තියෙන්නේ විෂන් බෝඩ්ස් ගැන. මං හිතනවා මම ලොකු කොන්ටෙන්ට් එකක් කවර් කරා කියලා මේ තුලින්. මොකද මට නිකම්ම එන්න ඔයත් මාත් එක්ක මගේ විෂන් බෝඩ් එක හදන්න කියනවට වඩා මේකේ බේස් එක කොහොමද විෂන් බෝඩ් එකක් හදන්නේ, කොහොමද අපි පික්චර් එකක් සිලෙක්ට් කරගන්නේ, ඒක පික්චර් එක සිලෙක්ට් කරගන්නද අපි කරන්න ඕන දේවල් මොනවද, නොකරන්න ඕන දේවල් මොනවද වගේ අයිඩියා එකක් ඔයාලට දීලා මේ තුලින් ඔයාට ඔයාගේ විෂන් බෝඩ් එක හරි ලස්සනට හදාගෙන ඔයාටත් මේ මැජික් එක වැඩ කරනවාද කියලා බලන්න. ඉතින් මං හිතනවා මේක ඔයාට උදව් වුණා කියලා. එහෙනම් thank you so much for watching my video and please do subscribe my YouTube channel Tara SL Talks and yeah, thank you so much. Have a wonderful and grateful year 2026. Bye.